අයිබන් මේ වීඩියෝ එකෙදී අපි සාකච්ඡා කරලා බලමු කොහොමද ඔයා සේල් මෝඩ් එක පාවිච්චි කරලා මෙතන තියෙන සේල් මෝඩ් එක පාවිච්චි කරලා ඔයාගේ සිස්ටම් එකට බිල් එකක් එන්ටර් කරන්න කියන කාරණාව සම්බන්ධව. අපි සුපුරුදු පරිදි සේල් මෝඩ් එකට යමු. සේල් මෝඩ් එකට ගියන් පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඔප්ෂන්ස් කීපයක් ඔයාට බලා ගන්න පුළුවන්. බැක් බටන් එක බලා ගන්න පුළුවන්, හෝම් බටන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන අලුත් බටන් එකක් තියෙනවා. ඔයාට මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා දාපු බිල්ස් ටික යන්න පොඩි ෂෝට් කට් කිය එකක් වාට මෙතනින් බලාගන්න පුළුවන්. ඉට පස්ස මෙතනින් වාට පුළුවන් වාගේ ස්ටොක් එක ඇත් කරපු නැති අයිටම් එකක් වුණත් එන්ට කරන්න. තින් අපි බලමු වන්ටුවන් කොහොමද බෙලින් එක කරගන්න කිය. වාට මෙතනින් වගේ බාකෝට රේඩ එකක් තියෙනවනම් වාට බාකෝට රේඩ එකක් ්‍රේඩ් වෙච්ච ගමන් ටක්ගාල මෙතින් ප්‍රඩක්් එක ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සෙදී එහම නැත්තම් වාට පුළුවන් ප්‍රඩක්් එකක් සිලෙක් කරලා මෙතරින් එක ඇත් කරගන්න. මෙතන වාට කොන්ටඩි අඩුවටි කරගන්න පුළුවන්. මෙතන සේල් ප්‍රයිස් එක කරගන්න පුළුවන්. මෙතන මැක්සිමම් ඩිස්කවන්ට් මවුන්ට් කියලා කියන්නේ මේ අයිටම් එකට අදාළ වාට දෙන්න පුළුවන් උපරිමම ඩිස්කවන්ට් මවුන්ට් එක. එතකොට වාට නැත්තම් අපි කියමුකෝ වාගේ කැෂියර් කෙනෙකුට මෙන්න මේ මැක්සිමම් ඩිස්කවන්ට් මවුන්ට් එකට වඩා වැඩිපුර මවුන්ට් එකක් දෙන්න බෑ. ඒක විශේෂත්වයක්. ඒතර ඩිස්කවන්ට් අරේන්ජ් කරද්දී සීසන් එකට දාලා මෙන්න මේ ඩිස්කවන්ට් රේන්ජ් වලින් දාගත්තන් පස්සේදී කිසිම වෙලාවක වාගේ ලාභයට ගැටලුවක් නොවන විදිහට මේක බිලින් එක යන්න වාට පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතනින් වාට පුළුවන් මෙන්න මේ අයිටම් එකට දාලා වාට දෙන්න ඕන ඩිස්කවුන්ට් amount එක මෙතනින් ඇඩ් කරන්න. එක්සැම්පල් අපි දෙකක් දෙමු. වාගේ ඇඩ් කරන්න පුළුවන්. new price කියලා කියන්නේ ඒක ඩිස්කවුන්ට් කරනවාම එන amount එක. එතන සබ්මිට් කරන්න තියෙන්නේ. වාට කීබෝඩ් එක නැතුව mouse එකම use කරලා පුළුවන්. කීබෝඩ් එකේ යටම තියෙන වම් පැත්තේ යටම තියෙන control key එක නැත්නම් CTRL key එක පාවිච්චි කරලා මේක ඇඩ් කරගන්න වාට පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ. එතන ඩිස්කවුන්ට් amount එක දින නැත්නම් වාට ඩිස්කවුන්ට් එකක් දෙන්න බෑ. ඒතකොට ඒ item එකට දාලව අපි තව ඩිස්කවුන්ට් amount එකක් තියෙන එක try කරලා බලමු. එතකොට අපි කියමුකෝ රුපියල් 100. මෙන්න මේ maximum discount amount එකට වඩා වැඩිපුර amount එකක් දෙනකොට මෙන්න මේ වගේ සිස්ටම් එකෙන් යාලා ඔප්ෂන් එකක් දෙනවා. වාට මෙන්න මේ ගානට වඩා ඩිස්කවුන්ට් amount ඇඩ් කරන්න බෑ කියලා. ඒක විශේෂත්වයක්. එතකොට මෙතනින් maximum ගන්න ගන්නවා. මෙතනින් ඒකට දාලා new sale price එක වාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කියමු මේ වගේ options ටික ගන්නවා. මේ වගේ අඩු වැඩි කරගන්න පුළුවන්. එතනින් remove කරලා දාන්න පුළුවන්. delete කරලා. එතකොට manual bill number කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ අපේ ටිකක් දිග bill number එකක් තමයි generate වෙන්නේ. හැබැයි වාට ඕන නිකන් සාමාන්‍ය බොහොම ප්‍රමාණයෙන් කුඩා bill number එකක් හදන්න. එතකොට වාට පුළුවන් මෙන්න මෙතෙන්ට enter කරන්න වාගේ bill number එක. එතකොට මෙතන ඉඳන් තමයි ආදාන number එකෙන් ඉඳන් තමයි bill number එක continue වෙලා යන්නේ. මෙතෙන් වාට payment type එක මෙතනින් select කරලා අරගන්න පුළුවන්කම තියෙනවා. payment type එක credit එකක්ද bank check ද half ද cash payment ද වගේ options වලට යන්න පුළුවන්. ඒතර වාට half payment එහෙම නැත්නම් credit විදිහට එනවා නම් එතනින් වාට පස්සේ ඒක paid options වලටත් add කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනින් වාට customer කෙනෙක් මෙතනින් select කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාට මෙතනින් අලුතෙන්ම customer කෙනෙක් add කරගන්න පුළුවන්. customer name එකයි mobile number එකයි add කරලා. මෙන්න මෙතන වාට customer paid amount එක දාන්න තියෙන. example අපි රුපියල් 1000ක් pay කරාන වාට යට කීයක balance එකක් දෙන්න ඕනද කියලා මෙන්න මෙතන balance කියන එකෙන් වාට බලා ගන්න පුළුවන්. සුපුරුදු පරිදි එතකොට අපිට proceed button එක click කරන්න පුළුවන්. එහෙම නැත්නම් insert කියන කී එක වාට මෙතනින් add කරගන්න පුළුවන්කම තියෙනවා. sale එක add කරගන්න. add කරගත්තන් පස්සේ වාට මෙන්න මේ වගේ bill එක view වෙනවා. මෙන්න මේ වගේ options වාට bill එක බලා ගන්න පුළුවන්. වාට bill එකේ මොනවම හරිම change එකක් තියෙනවා නම් කිසිම දෙයකට බය වෙන්න එපා. අපිත් එක්ක ඉන්නවා. වාට බිල්ල ඕන ලාග චේන්ජ් කරගන්න පුළුවන්. වාට වාගේ හිතේ තියෙන බිල් එක අපිට කියලා මුදල් ගෙවලා නෑ. මුදල් ගෙවන්න අවශ්‍ය නෑ. ෆ්‍රී. නොමිලේ හදාගන්න වාට පුළුවන්කම තියෙනවා. ඒතර මේක print සිංහල print ඉංග්‍රීසි ඔය දෙකෙන්ම වාට බිල් එක ලබා ගන්න පුළුවන්කම තියෙන විශේෂත්වයක්. ඔයගේ options වලට වාට යන්න පුළුවන්කම තියෙනවා. right. එහෙනම් අපි බලමු ඉදිරි වීඩියෝස් වලදී කොහොමද KOT mode එක use කරන්නේ කොහොමද rest mode එක use කරන්නේ වගේ තව තියෙන සේල්ස් මොඩ් යූස් කරන්න කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරලා බලමු. එහෙනම් හැමෝටම ජය වේවා.